Today teacher came here to teach you another new lesson. And today our lesson is a Sinhala lesson. Okay? දැන් අද teacher ආවේ මගේ පුතාලට අලුත් සිංහල අකුරක් කියලා දෙන්න. හරි අපි බලමුද මේ අලුත් සිංහල අකුර මොකක්ද කියලා? මේ තියෙන්නේ අපි අද ඉගෙන ගන්න යන අලුත් අකුර. පුතාලා දැකලා තියෙනවද මේ අකුර? අපි මෙයාට නමක් කියනවා. මොකක්ද? මා අකුර. මොකක්ද අපි මෙයාට කියන නම? මා අකුර. හරි. ඔන්න ටීචර් දැන් මා අකුරෙන් පටන් ගන්න වචන කියලා දෙන්නයි හදන්නේ. හරි අපි බලමු. හරිම ලේසි වචන ටිකක් තමයි තියෙන්නේ අපිට. හරි. Let's look at the first one. What is this? In English we call it flower. Yes. Sinhala? Ma mala. Ma mala. හරි. අපි බලමුකෝ ඊළඟ රූපේ. ඊළඟ රූපේ ඉන්නේ මා මකරා. මා මකරා. නේද? යාට ගිනි පිබින්නත් පුළුවන් නේද? දැකලා තියෙනවද පුතාලා කාටුන් වල එහෙම ඉන්නේ? මා මකරා. හරි. අපි දැන් බලමු ඊළඟ පින්තූරේ. මේ පින්තූරේ කවුද ඉන්නේ? මෙයා නම් ඉතින් අපිට හරි කරදර කරනවා නේද? මා මදුරුවා. මා මදුරුවා. හරි. ඔන්න ඉතින් මා අකුරෙන් ටීචර් පුතාලට අද වචන 3ක් කියලා දුන්නා. මතකයි නේද? අපි යමුද ටීචර් ලස්සන ඇක්ටිවිටි එකක් ක්ලාස් එකේ දෙනවා බබාලට කියලා දෙන්න මා අකුර ඉගෙන ගන්න. ඔන්න දැන් ටීචර් පුතාලට මා අකුර හොඳට මතක හිටින්න ලස්සන ඇක්ටිවිටි එකක් කරන විදිය කියලා දෙන්නයි හදන්නේ. මේ ඇක්ටිවිටි එකට අපිට ඕන වෙනවා මේ වගේ චූටි මල්. නේද? බබාලගේ ගෙදරක් තියනවා නේද? රෙඩ් කලර් ෆ්ලවර්ස් නෙවෙන්න ඕනේ. ඕනේ කලර් එකකින් චූටි මල් ටිකක් හොයාගන්න. ඊට පස්සේ ටීචර් මේ වගේ ෆ්ලවර්ස් වල තියෙන නැටි ටික කපලා අරගෙන තියනවා. නැත්නම් අපිට පේස්ට් කරන්න බෑනේ. right. Now we have to start pasting from here. මෙන්න මෙතනින් තමයි පුතාලා පේස්ට් කරන්න පටන් ගන්න ඕන. මතකයි නේද? ඔන්න පුතේ ටීචර් දැන් මා අකුර උඩ මල් අලවලා ඉවරයි. හරි. අපිට දැන් පුළුවන් ඊළඟ ඇක්ටිවිටි එකට යන්න. Okay kids, next we have to do the coloring activity for this letter. So you can take out your my coloring books and start coloring this letter. Right? What is this letter? Ma. Ma. Okay? Ma mala ma makara. Start coloring from this place. Okay kids, now our coloring activity is done. Next, let's go to the pasting activity. On another day, you have to do the activity of pasting in your My collage book. Okay darling, now we are going to paste ma. Okay, ma අකුර තමයි දැන් අපි paste කරන්න යන්නේ. බබාලට පුළුවන් ලස්සන කොළ කෑලි ඉරලා ma අකුර ලස්සනට අලවන්න. Now where to start? We have to start from here. Okay, and go along this path, take a curve and come to the top. Okay. Now I have finished my pasting activity. Now kids, you also can do these 3 activities to learn this new letter. Now what did we learn today? Ma akura. Okay, අපි අද ඉගෙන ගත්තේ මොකද්ද? Ma akura. හරි. එහෙනම් බබාලා ලස්සනට මේ activities ටික කරලා teacherටත් කරපු activities වල photos එවන්න. Goodbye my dear kids.